හෙලෝ යාළුවනේ අද මම මේ වීඩියෝ එකෙන් ගෙනත් තියෙන්නේ අපිට ඊළඟට එන්න තියෙන එවෝ බන්ඩල් එක ගැන. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. යාළුවනේ අපිට ඊළඟට එන්න තියෙන බන්ඩල් එක තමයි මේ තියෙන්නේ. සුපිරි එවෝ බන්ඩල් එකක්. මේකේ පාට් කලර් දෙකක් තියෙනවා. මම ඔයාලට ඒ කලර් දෙක දාලා පෙන්නන්නම්. මේ විදිහට අපිට පාට මම මේ විදිහට තමයි වෙනස් කරලා පෙන්වන්න වෙන්නේ. මේ තියෙන්නේ රතු පාට බන්ඩල් එක. කලින් තිබ්බේ නිල් පාට බන්ඩල් එක. රතු පාට එකයි නිල් පාට එකයි දෙකම පට්ට ලස්සනයි. මේ තියෙන්නේ රතු පාට බන්ඩල් එක. මම නිල් පාට බන්ඩල් එක දාලා පෙන්නන්නම්. මේ තියෙන්නේ නිල් පාට බන්ඩල් එක. බන්ඩල් දෙකම සුපිරියක් තමයි. පට්ට ලස්සනයි. අපිට බන්ඩල් එකත් එක්ක දෙන ඩුවෝ ඉමෝට් එක බලමු. මේක තමයි අපිට දෙන ඩුවෝ ඉමෝට් එක. ඒකත් පට්ට ලස්සන ඉමෝට් එකක්. ඒකත් මාරම ගතියක් තියෙන ඉමෝට් එකෙත්. මේක තමයි අපිට දෙන ලුක් චේන්ජ් එක. මෙහෙම තමයි අපේ ලුක් එක චේන්ජ් වෙන්නේ. අපිට මේ බන්ඩල් එකත් එක්කම බැටල් කාඩ් එකක් දෙනවා. ඒ බැටල් කාඩ් එක මාල් වස්සනයි. ඔයාලට මේ විදිහට තමයි බැටල් කාඩ් එක බලා ගන්න පුළුවන්. ඒකත් මාරම ලස්සන ගැම්මක් තියෙනවා මේ බැටල් කාඩ් එකේ. අපි බලමු දැන් අපිට මේ බන්ඩල් එකක් එක්ක දෙන ඇනිමේෂන් එක. මේ විදිහට තමයි ඇනිමේෂන් එක තියෙන්නේ. මම මේක තව ටිකක් පැහැදිලි කරලා ලස්සන කරලා පෙන්නන්නම්. හැබැයි මේ ඇඳුම නෙමෙයි වැටෙන්නේ, මගේ ඇඳුම තමයි වැටෙන්නේ. ඔයාලා ගණන් ගන්න එපා. මේ විදිහට තමයි එන්නේ. මාරම ලස්සනයි ඒකත්. මාරම ගතියක් තියෙනවා ඒකෙත්. යාළුවනේ මට කියන්න අමතකුණා මේ බන්ඩල් එක එන්නේ මේ අවුරුද්දේ 5 වෙනි මාසේ කියන්නේ මැයි මාසේ තමයි මේ බන්ඩල් එක එන්නේ. ඔයාලත් මේ සුපිරි එවෝ බන්ඩල් එක ගන්න දැම්ම ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න. යාළුවනේ අපිට මේ ඉවෙන්ට් එකත් එක්ක පොතකුත් ඇවිල්ලා තියෙනවා. ඒ පොත අපිට අරගන්න පුළුවන්. මේ පළවෙනි පිටුවේ තියෙන්නේ අපිට මේ විදිහට සුපිරි බයික් ස්කින් එකක්. ඔයාලට දෙවෙනි පිටුවේ බලා ගන්න පුළුවන්. මේ විදිහට සුපිරි ලූට් බොක්ස් එකක් තියෙනවා. මේක ඇවිල්ලා තියෙන දැන්ටමත්. හැබැයි මේක ඇවිල්ලා තියෙන්නේ අර එවෝ බන්ඩල් එකටම තමයි. එවෝ බන්ඩල් එකේ පොත තමයි මේ තියෙන්නේ. අපිට මේ විදිහට ලස්සන බෑග් පැක් එකක් බලා ගන්න පුළුවන්. මේ විදිහට සුපිරි වෝල් ස්කින් එකකුත් බලා ගන්න පුළුවන්. මාරම ලස්සනයි ඒකත්. ඉරෙත් වෙනස් වෙනවා. අපිට මේ විදිහට කටාන ස්කින් එකකුත් හම්බෙනවා. ඒ පොත විවෘත කරාම මාරම ලස්සනයි. ඉතින් මේ පොත ඕපන් කරන්න ඕනේ මේක ගන්න නම්. අපිට 6 වෙනි පිටුව හම්බෙනවා සුපිරි ගන් ස්කින් එකක්. ඒකත් මාරම සුපිරි ගන් ස්කින් එකක්. වාහනත් යනවා. ඒකත් සුපිරි. අපිට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ 7 වෙනි පිටුවේ තියෙන ඉමෝට් එක. ඒකත් සුපිරිය. මේ බලා ගන්න පුළුවන් වෙන්නේ අපි BR එකක් යද්දී ප්ලේන් එකේ ඉඳන් බිමට පනිනකොට වෙන විදිය. මේ විදිහට තමයි සාමාන්‍ය විදිහට ඉන්නේ. ප්ලේන් එකේ ඉඳන් බිමට පනිද්දි මේ විදිහට තමයි අපි බිමට එන්නේ. ඒක සුපිරියක් තමයි. එහෙනම් යාළුවනේ මම අදට මෙතන වීඩියෝ එක ඉවර කරන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.